අද වීඩියෝ එකෙන් කතා කරනවා ටෙක්නෝ සමාගමෙන් රිලීස් කරපු ටෙක්නෝ ස්පාර්ක් 30 කියන මෙන්න මේ පවර්ෆුල් ඩිවයිස් එක ගැන. ඉතින් මුලදීම සඳහන් කරන්න ඕනේ මෙන්න මේ ඩිවයිස් එක ඉතාමත් බජට් ඩිවයිස් එකක්. ඉතින් මෙන්න මේ ප්‍රයිස් එකට ඔයාට සුපර්බ් කැමරා එකක්, බැටරියක්, RAM එකක් සහ හොඳ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් ටෙක්නෝලා මෙන්න මේ ඩිවයිස් එකට ලබා දීලා තියෙනවා. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මෙන්න මේ ඩිවයිස් එකේ ෆුල් රිවිව් එක හා ස්පෙસિෆිකේෂන්ස් ගැන. හරි යාළුවනේ හැමදාමත් වගේ අපි ඉස්සල්ලාම මෙන්න මේ ඩිවයිස් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරමු. ඉස්සල්ලාම බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරද්දි මෙන්න මේකේ බෑක් එක හා ෆ්‍රේම් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බටන්ස් ඇන්ඩ් පෝට්ස් පැත්තට ගියොත් මෙන්න මේ ෆෝන් එකේ යටපැත්තේ ඔයාට මේන් ස්පීකර් හෝල් එක, ඒ වගේම Type C charging port එක, මයික්‍රොෆෝන් එක හා අවසාන වශයෙන් 3.5mm audio port එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එකේ උඩ පැත්තට ගියොත් අපිට මේන් ස්පීකර් හෝල් එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකේ තව විශේෂත්වයක් තමයි මෙන්න මේකේ ස්පීකර්ස් ඩුවල් විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේකෙන් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හරි, ෆෝන් එකේ දකුණු අත පැත්තට ගියොත් අපිට වොලියුම් අප් ඩවුන් බටන් එක සහ පවර් බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පවර් බටන් එකේ ඉන්බිල්ඩ්ම මේ ඩිවයිස් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක ඇවිල්ලා තියෙනවා. ෆෝන් එකේ වම් පැත්තට ගියොත් අපිට SIM card slot එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆෝන් එකේ buttons and ports පැත්ත ගැන කතා කරන්න තියෙන්නේ ඔය දේවල් ටික තමයි. next අපි කතා කරමු වීඩියෝ එකේ වැදගත්ම පාර්ට් එකක් වෙන මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක ගැන. ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේ ඩිවයිස් එකට අවිල්ලා තියෙන ඩිස්ප්ලේ සයිස් එක තමයි 6.78 inches ඩිස්ප්ලේ එකක් අපිට මේ ඩිවයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මේකේ රෙසලූෂන් එක ගැන කතා කරොත් 1080ට 2460ක් කියන රෙසලූෂන් එකකින් මෙන්න මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගොඩක් දෙනෙක් හොයන දෙයක් වෙන රිෆ්‍රෙෂ් රේට් එක ගැන කතා කරොත් 90 Hz වෙනකම් රිෆ්‍රෙෂ් රේට් එක මෙන්න මේ ඩිවයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඕකේ, ඊට පස්සේ මේක ප්‍රොටෙක්ට් කරලා තියෙනවා Gorilla Glass එකකින්. අවසාන වශයෙන් මෙන්න මේකේ water resistant එක ගැන කතා කරොත් IP64 water and dust resistant පහසුකම මෙන්න මේ ඩිවයිස් එකට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ පොඩි වතුර තත්වයකදී ඩිවයිස් එකට මුකුත් නොවුණත් ලොකු වතුර තත්වයකදී මේ ඩිවයිස් එකට ඩැමේජ් වෙන්න වඩාත් ඉඩකඩ තියෙන නිසා ඩිවයිස් එක පාවිච්චි කරද්දී වතුරෙන් පරිස්සම් කරන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. next කතා කරමු වැදගත්ම පාර්ට් එකක් තියෙනවා මෙන්න මේ ඩිවයිස් එකේ කැමරා සෙටප් එක ගැන. මේන් කැමරා එක ගැන කතා කරොත් 64 මෙගාපික්සල් වයිඩ් ඇන්ගල් කැමරා එකක් විදිහට අපි මේන් කැමරා එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙපැත්තෙන් ලෙන්ස් දෙකක් අපිට බලා ගන්න පුළුවන්. කැමරා සෙටප් එක අවසානයේ පවර්ෆුල් LED ෆ්ලෑෂ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකේ 64 මෙගාපික්සල් කැමරා එකක් තියෙන නිසා ඔයාට ෂාප් ඩීටේල්ස් ඉතාමත් පහසුවෙන් කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන විශේෂම දෙයක් තියෙනවා මෙන්න මේ ඩිවයිස් එකේ ෆොටෝ ක්වොලිටි එක නම් මම හිතුව තරම් නැහැ. හැබැයි ඔයා වීඩියෝ ක්වොලිටි එක අපේක්ෂාවෙන් මේ ඩිවයිස් එක ගන්නවා නම් ඉතින් ඔයා කරලා තියෙන හොඳම තේරීම කියලා මම හිතනවා. මොකද මෙන්න මේ ඩිවයිස් එකේ වීඩියෝ ක්වොලිටි එක ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේකේ වීඩියෝ ක්වොලිටි එක නම් next level. selfie camera එක ගැන කතා කරොත් ඔයාට 13 megapixel selfie camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙන් ඔයාට 1080p resolution එකෙන් වීඩියෝ සහ ෆොටෝස් කැප්චර් කරගැනීමේ හැකියාවද තියෙනවා. next අපි කතා කරමු අවසාන පාර්ට් එක charging සහ battery කියන එක මම එකටම කතා කරනවා. ඉතින් මෙන්න මේ device එකේ ඉස්සෙල්ලාම අපි capacity එක ගැන කතා කරොත් capacity 8GB RAM එකක් සහ 128GB internal storage jack බලා ගන්න පුළුවන්. ඒතර RAM එක ගැන කතා කරොත් ඔයාලට main 8GB RAM එකක් තිබ්බට ඔයාලට මේක 16GB වෙනකම් තව add කරගන්න පුළුවන්. ඉතින් mainly ගත්තොත් 16GB RAM එකක් මෙන්න මේ device එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් internal storage එක ගැන කතා කරොත් 128GB internal storage එක බලා ගන්න පුළුවන්. ඉතින් අත්‍තරම මම කියන්නේ ඇති මේ storage එක ඔයාලට සාමාන්‍ය වැඩ කරගන්න ඒ 128GB storage එකක් ඇති කියලා. ඊට පස්සේ අපි battery එක ගැන කතා කරොත් මෙන්න මේකෙන් battery එක ගැන කතා කරොත් milliampere 5000ක strong battery එකක් තියෙනවා. ඊට පස්සේ charging ගැන කතා කරොත් මේක 18V වලින් fast charging කරගන්න පුළුවන්. ඉතින් battery එක 0% තියදී ඔයාට පැයක් වගේ යද්දි full charge කරගන්න පුළුවන් මෙන්න මේ device එක 18V වලින් fast charging කරලා. ඉතින් ඒ තරමට හොඳ battery එකක් මෙන්න මේකේ device එකේ තියෙනවා. හරි, ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. ඉතින් මෙන්න මේක මේ device එකට විතරක් අදාළ වෙන දෙයක් නෙමෙයි. ඔයාලා පාවිච්චි කරන ඕනම device එකකට smart device එකකට අදාළ වෙන දෙයක්. ඉතින් ඔයාලට මෙන්න මේ device එකත් එක්කම හම්බෙන charging dock එක සහ wire එක පාවිච්චි කරලා විතරක් මෙන්න මේ phone එක charge කරගන්න කියලා මම ඔයාලට කියනවා. මොකද නැත්තම් ඔයාලා වෙන charging dock සහ wire පාවිච්චි කරලා ඔයාලා ඒක charge කරගත්තොත් ඔයාලගේ battery එකට හානි වෙන්න පුළුවන්. ඉතින් phone එකේ lifetime එක ගැන ඔයා හිතලා ඔයා original charging dock එකක් සහ wire එකක් පාවිච්චි කරන්න
අමතක කරන්නේ නැතුව ඒ පුරුද්ද දිගටම තියාගන්න. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙන ආපු වීඩියෝ එක? අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ටෙක්නික් හසා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ review එකක් ඕනේ නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාලා යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අලුත් interesting creative වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.